මේ අපේ පාඨමාලාවේ අවසාන ඒකකයේ ගෘහස්ත රසායනික අපවිත්‍ර වීම වළක්වා ගැනීම. මේ පාඩමේදී අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද රසායනිකයක් නිවැරදිව භාවිතා කරන්නේ, ගබඩා කරන්නේ සහ බැහැර කරන්නේ කියලා. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ සහ ඔබ අවට සිටින පුද්ගලයන්ට විෂ රසායනික වර්ග ශරීරගත වීම අවම කරන එක. ඕනෑම ගෙදරක මිනිසාට සහ පරිසරයට හානිකර රසායනික තියෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් කැරපොතුනාශක, වැසිකිලි පිරිසිදුකාරක වගේ පිරිසිදුකාරක, ඊළඟට වාහනයක් තියෙනවා නම් ඒවට භාවිතා කරන රසායනික වර්ග වගේ දේවල්. ඒ භාවිතා කරන රසායනික අපි බොහොම අවබෝධයෙන් සහ අවශ්‍යම විටකදී පමණක් භාවිතා කිරීම වැදගත් වෙනවා. ඒ භාවිතා කරන හැම අවස්ථාවෙදීම ඒ රසායනිකවල ලේබලය කියවීම වැදගත්. මොකද අපි කලින් පාඩමේදී ඉගෙන ගත්තා රසායනිකයක ලේබලයේ ඒක භාවිතා කරන්නේ මොනවටද? භාවිතා කළ යුත්තේ කොහොමද? ඊළඟට මාත්‍රාව, ඊට පස්සේ ශරීරගත වුණු දිය යුතු ප්‍රථමාදාර වගේ තොරතුරු ඇතුළත් වෙනවා. ඉතින් අපි මුලින්ම බලමු ගෙදරක තියෙන අපිට හානි කරවිය හැකි රසායනික වර්ග මොනවද කියලා. ඖෂධ. මේ පාට බෙහෙත් පෙති පුංචි දරුවන්ට පේන්නේ ලොසින්ජර වගේ. මේ නිසා දරුවෝ මේවා ගිලින්න ගිහින් උගුර හිර වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරගත වුණාට පස්සේ ආසාත්මිකතා ඇති වෙන්න උනත් පුළුවන්. සමහර අවස්ථාවක මේ නිසා කෙනෙක් මරණයටපත් වෙන්න උනත් පුළුවන්. රූපලාවන්‍ය ද්‍රව්‍ය. මේවා නිසා සමට ඇස්වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම ආසාත්මිකතා ඇති වෙන්න සහ ගිලීම නිසා විෂ වෙන්න උනත් පුළුවන්. ළමයින්ට ශරීරගත වුණ වර්ගය සහ ප්‍රමාණය අනුව විෂවීමක් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණ කිව්වොත් දරුවෝ ලේසියෙන්ම නියාලේපන ඉවත් කරන දියර එහෙම නැත්නම් කියුටෙක්ස් රිමූවර් එක බොන්න පුළුවන්. මේ නිසා ඇස්ටෝන් විෂවීම සිද්ධ වෙලා හුස්ම ගැනීමට අපහසු වීම, කෝමා තත්වයට යාම වගේම මරණයටපත් වීම උනත් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට දරුවෝ මේ ළමා පුයර එහෙම නැත්නම් පවුඩර් නහයට අල්ලලා උරන්න පුළුවන්. මේකදී විශේෂයෙන්ම මේ ටැල්ක් වලින් හදලා තියෙන පවුඩර් නම් මේවා නිසා දරුවන්ට පෙනහළු ආසාත්මිකතා වගේම රසායනික නියුමනයිටිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න අවුරුදු 5ට අඩු දරුවෝ ඉන්නවා නම් ඒ වගේ අයට මේ රූපලාවන්‍ය රසායනික අහු නොවෙන්න තියන්න. පිරිසිදුකාරක. මේවා කුඩා දරුවන් අධිග්‍රහණය කිරීම, විෂදුම ආග්‍රහණය වීම, සමට හෝ ඇස්වලට තුවාල වීම, රසායනික මිශ්‍ර ජලය සහිත භාජනවල දරුවන් ගිලීම සහ ආසාත්මිකතා ඇතිවීම වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. වායු සුවඳකාරක එහෙම නැත්නම් ඩියෝඩ්‍රයිසර් හෝ එයාර් ෆ්‍රෙෂ්නර්. කාමර, අල්මාරි හෝ වාහන සුවඳ කරන්න භාවිතා කරන මේවා වලිනුත් නිවසකදී අනතුරු වෙන්න පුළුවන්. සමට හෝ ඇස්වලට තුවාල වීම, කුඩා දරුවන් ආහාරයට ගැනීම, ආසාත්මික සහ කරදරකාරී දුම ආග්‍රහණය වීම මීට අයිති වෙනවා. කුඩා ආගන්තුක ද්‍රව්‍ය. මේවා කුඩා දරුවෝ ගිල්ලොත් එහෙම නැත්නම් නහයෙන් ඉරුවොත් උගුරේ, ආහාර මාර්ගයේ හෝ ශ්වසන මාර්ගයේ ගිහින් හිර වෙන්න පුළුවන්. ඒකෙන් හුස්ම හිර වෙලා මැරෙන්න උනත් පුළුවන්. මෙතන වම් පැත්තේ තියෙන පින්තූර වලින් පෙන්වන්නේ මේ විදිහට ආහාර මාර්ගයේ ග්‍රසනිකාවේ වගේම ශ්වසන මාර්ගයේ ශ්වාසනාලයේ හිර වුණු කුඩා ආගන්තුක කැබලි. දකුණු පැත්තේ තියෙන පුංචි පරීක්ෂණයක් මේ සොසේජස් එකට දාපු කුඩා බොත්තම් බැටරියක්. මේක මේ කළු පාට වෙලා තියෙන එකකින් පේනවා මේ වගේ බැටරියක් ගිලුනොත් ආහාර මාර්ගයට මොකද වෙන්නේ කියලා. ඒ නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න පුංචි දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩ ගැන. ඒවයේ මේ වගේ බැටරි තියනවා නම් ටේප් එකක් දාලා ඒ කොටස මුද්‍රා තියන්න දරුවට ඒවා ගන්න බැරි වෙන විදිහට. ඒ වගේම තවත් අපිට නිවසේ හම්බ වෙන හානිකර රසායනික තමයි කැකෑරුම් කාරක රසායනික, වාහනවලට භාවිත කරන රසායනික, ඉන්ධන, ද්‍රාවක සහ පොලිෂ් වර්ග. කැකෑරුම් කාරක රසායනික කියන්නේ ජල බස්නය විධිමත් කරන රසායනික නැත්නම් ඩ්‍රේන් ක්ලීනර්ස්, මල බැඳීම් ඉවත් කරන රසායනික, පෝරණු පිරිසුදු කාරක වගේ දේවල්. මේවායින් විෂදුම් ආග්‍රහණය වීම, සමට හෝ ඇස්වලට තුවාල වීම සහ කුඩා දරුවන් ආහාරයට ගැනීම වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අඟුරු, ලාම්පු තෙල්, ඉන්ධන තෙල්, ඩීසල්, පෙට්‍රල් වගේ ඉන්ධන වර්ග සහ තින, ටර්පන්ටයින්, වානිෂ්, ලිහිසි තෙල් වගේ ද්‍රාවක නිසා හමට ඇස්වලට තුවාල සිදුවීම,
කුඩා දරුවන් ආහාරයට ගැනීම, පිපිරීම නිසා ඇතිවන ගින්දර හේතුවෙන් පිලිස්සුම් අනතුරු, කාබන් ඩයොක්සයිඩ් වැනි විෂ වායු ආග්‍රහණය වීම වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට ෆ්ලෝ පොලිෂ්, සපත්තු පොලිෂ්, ගෘහ භාණ්ඩවල ආලේප කරන පොලිෂ් සහ වැක්ස් නිසා කරදරකාරී දුම නැත්නම් අපි කියන නොක්ෂස් ගෑසස් ආග්‍රහණය වීම, සමට හෝ ඇස්වලට තුවාල වීම, කුඩා දරුවන් ආහාරයට ගැනීම සහ ආසාත්මිකතා ඇතිවීම වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. වාහනවලට යොදන වයිපර් දියර, වැක්ස්, පොලිෂ් සහ වාහන පිරිසිදු කරන රසායනික නිසා සමට හෝ ඇස්වලට තුවාල වීම සහ කුඩා දරුවන් ආහාරයට ගැනීම වගේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි. දැන් ඔබට අදහසක් ඇති රසායනික අනතුරු වෙන්න පුළුවන් දේවල් ගැන. දැන් අපි බලමු රසායනික විෂ වීමක් අපිට දැනෙන්න පුළුවන් කොහොමද කියලා. ඔබ රසායනිකයක් භාවිතා කරන අවස්ථාවේදී හෝ රසායනික ඉහිදුණු තැනකට යනකොට ඔබට මෙන්න මේ ලක්ෂණ එනවා නම් ඔක්කාරය, වමනය, ක්ලාන්තය, හිස රැඳය, සම කැසීම, රතු වීම හෝ ඉදිවීම වගේ වෙනසක්, ඇස් දැවිල්ලක්, කම්මැලිකම හෝ සිහි මද ගතියක් දැනෙනවා නම් ඒක රසායනිකයේ බලපෑමක් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට ඔබ වහා මෙතනින් ඉවත් විය යුතුයි. අවශ්‍ය නම් ප්‍රථම ආධාර හෝ රෝහලක ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි. සාමාන්‍යයෙන් පලිබෝධනාශක වගේ රසායනිකයක නම් මේ විෂවීම් ගැන විස්තර සහ ඒවට දිය යුතු ප්‍රථම ආධාර වගේ තොරතුරු ලේබලයේ සඳහන් වෙනවා. ඒ නිසා ඒ වගේ රසායනික පිළිබඳව නම් ලේබලය කියවන්න. නමුත් මේ ලක්ෂණ එන්නේ ඔබේ සබන් වර්ගය එහෙම නැත්නම් සනීපාරක්ෂක දියර සෝදනය නැත්නම් සැනිටයිසර් එකක් වගේ භාවිතා කරද්දී නම් වහාම එය භාවිතය නවත්තන්න. ඔබට ඇත්තටම රසායනික අවශ්‍යද? ඔබ රසායනිකයක් මිලදී ගන්න කලින් මුලින්ම තීරණය කළ යුත්තේ මේ රසායනිකය මට අවශ්‍යමද කියලා. මොකද අද වෙනකොට වෙළඳපොලේ සෑම වර්ගයකම විෂ බීජනාශක, පිරිසුදුකාරක, කෘමිනාශක වගේ දේවල් නොයෙකුත් නම් වලින් තිබුණාට අතීතයේදී අපිට මේ වෙනුවට තිබුණේ ස්වභාවික අමුද්‍රව්‍ය. මේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළත් අපි බොහොම පිරිසිදුවට සහ නිරෝගීව ජීවත් වුණා. ඉතින් ඒ නිසා මුලින්ම රසායනිකයක් මිලදී ගන්න කලින් කල්පනා කරලා බලන්න මේ වෙනුවට ස්වභාවික දෙයක් ගන්න පුළුවන්ද කියලා. උදාහරණ විදිහට කහ කොහොඹ වගේ විෂ බීජනාශක තියෙනවා, අලු, අඟුරු, ලෙමන්, විනාකිරි වගේ පිරිසිදුකාරක තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් ඔබේ වැඩිහිටියන්ගේ විමසලා බැලුවොත් මේ දේවල් ගැන තියෙන පැරණි පොත්පත් බැලුවොත් මේ විෂ බීජනාශක එහෙම නැත්නම් පිරිසිදුකාරක එහෙම නැත්නම් කෘමිනාශක වලට හරියන වට්ටෝරු ඔබට ඕන තරම් හොයාගන්න පුළුවන් වෙයි. සමහරක් මම වැඩිදුර කියවීම් කොටස ඇතුළත් කරලා තියෙනවා, කියවලා බලන්න. ඒ වගේම තමයි ඔබ අවශ්‍ය ප්‍රමාණයට පමණක් රසායනික මිලදී ගන්න. උදාහරණයක් වශයෙන් ඔබට කාමරයක තීන්ත ආලේප කරන්න අවශ්‍ය නම් මුළු ගෙදරටම තීන්ත ගන්න එපා. මොකද රසායනික කාලයත් එක්ක වාෂ්ප වෙන්න පුළුවන්, සැරබාල වෙන්න පුළුවන්, පාට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේවා නිරපරාධ විසි කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමන්ගේ කාර්යයට අවශ්‍ය කරන රසායනික ප්‍රමාණය විතරක් ගත්තොත් ඔබට ඉවත දාන කුණු ප්‍රමාණයත් ඒකට වියදම් කරන මුදලත් යන දෙකම ඉතිරි කරගන්න පුළුවන්. රසායනික වලට නිරාවරණය වීම අවම කරන්න නැත්නම් වළක්ව ගන්න ඔබ විසින් කළ යුතු ප්‍රධානම දේ තමයි නිවැරදිව ඒවා භාවිතා කිරීම. මෙතෙන්ට මම නැවතත් මතක් කරන්න කැමතියි අපි මේ කතා කරන්නේ පිඟන් සෝදන රසායනිකයේ ඉඳලා පලිබෝධනාශක වගේ විෂ සහිත රසායනික සියල්ලක්ම ගැන. රසායනිකයක් භාවිතා කරද්දී ඊට නිරාවරණය වීම අවම කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැන අපි දැන් බලමු. පළවෙනිම දේ තමයි ලේබලය කියවීම සහ නියමිත මාත්‍රාව පිළිපැදීම. ඔබ යම් රසායනිකයක් භාවිතා කරන සෑම අවස්ථාවකම එහි ලේබලය කියවිය යුතුයි. විශේෂයෙන්ම භාවිතා කළ යුතු ආකාරය සහ ප්‍රථමාධාර පිළිබඳ තොරතුරු. ඒ වගේම මාත්‍රාව නැත්නම් මිශ්‍ර කරන අනුපාත ඔබ සැලකිල්ලට ගත යුතුයි. රෙදි සෝදන කුඩු වර්ගයක් නම් වතුර ප්‍රමාණය අනුව දැමිය යුතු සබන් කුඩු ප්‍රමාණය. එහෙම නැත්නම් රසායනික පොහොරක් හෝ කෘමිනාශකයක් නම් වගාවේ ප්‍රමාණයට අනුව යෙදිය යුතු ප්‍රමාණය වගේ තොරතුරු කියවීම වගේම පිළිපැදීම වැදගත් වෙනවා.
ඊළඟට ආරක්ෂක ආවරණ භාවිතය. අපි මුලින් පාඩමේදී කතා කළා පිඟන් සෝදන රසායනික වැසිකිලි පිරිසුදුකාරක වගේ දේවල් භාවිතා කරනකොට අවම වශයෙන් අත්ඇසුම් දාගන්න කියලා. දැන් මෙතෙන්දි මේ නිරූපණය කරන්නේ නිවසේදී රසායනික පොහොරක්, පලිබෝධනාශකයක් වගේ දෙයක් භාවිතා කරනවා නම් ඔබ සැරසී සිටිය යුතු ආරක්ෂක ආවරණ. ශරීරය ආවරණය වන සම්පූර්ණ ඇඳුම, ඒප්‍රන් එක, බූට් සපත්තු, මුඛ ආවරණය, කණ්ණාඩි හෝ මුව වැස්ම නැත්නම් ෆේස් ෂීල්ඩ් එක, තොප්පියක් සහ අත්ඇසුම් මේ ඇඳුම් කට්ටලයට අයිති වෙනවා. ලංකාවේ අද වෙනකොට බොහෝ ගෙවල් වල සුළු හෝ මධ්‍ය පරිමාණ වගාවන් කරනවා. විශේෂයෙන්ම මල් හා විසිතුරු පැල වගේම එළවලු වගාවන්. ඉතින් මේ වයිදී බොහෝ වෙලාවට රසායනික පොහොර හෝ පලිබෝධනාශක භාවිතා වෙනවා. කොපමණ කාබනික ආදේශක තිබුණත් ඉතින් රසායනික භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ මේ කියන ආරක්ෂක ආවරණ පැළඳිය යුතුයි. ඒ වගේම රසායනිකයක් භාවිතා කළාට පස්සේ සබන් යොදා හොඳින් අත්සේදීම බොහොම වැදගත්. මොකද ඕනෑම රසායනිකයක් භාවිතා කරනකොට හැමේ රැඳෙන්න පුළුවන්. ඒ වගේම සමහර හා ශරීරගත වෙන්න උනත් පුළුවන්. ඒ නිසා ඔබ කැරපොතු නාශකයක් භාවිතා කළා වුණත් හොඳින් සබන් යොදා අත්සේදීම වැදගත්. ඒ වගේම තමයි ස්නානය කිරීම. විශේෂයෙන්ම ඉසින රසායනික භාවිතා කළාට පස්සේ ඒවා හැමේ කොණ්ඩේ රැඳෙන්න පුළුවන්. ඒ නිසා ඇඳුම් මාරු කිරීම සහ හොඳින් ස්නානය කිරීම වැදගත්. ඔබ රසායනික පිරිසිදුකාරක භාවිතා කරන අවස්ථාවල එම ස්ථානයට හොඳින් වාතාශ්‍රය ලැබීම වැදගත්. මොකද මේ රසායනික නිවස තුළ වායු දූෂණයට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම නිවස තුළ වායුවේ රසායනික සාන්ද්‍රණය වැඩි වීම නිසා ඇදුම හුස්ම ගැනීමේ අපහසුතාව වුණත් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම ගම්බද හොඳින් දොර ජනෙල් තියෙන නිවසක නම් මේ ගැන ගැටලුවක් නැහැ. නමුත් නාගරිකව තියෙන කුඩා නිවසක ඉන්නවා නම් මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එක්කෝ දොර ජනෙල් විවෘත කරලා තියන්න, එහෙම නැත්නම් පිටාර ගලණයක්, එහෙම නැත්නම් එක්සෝස්ට් එකක් වත් දාලා තියන්න ඕනි රසායනික නිවස තුල භාවිතා වෙනවා නම්. කුඩා දරුවෝ ඉන්න ස්ථානයක රසායනික භාවිතා කිරීමෙන් වළකින්න. එක අතකින් එහෙම කරනකොට ඔවුන් නිරපරාධ රසායනික වලට නිරාවරණය වෙනවා. අනිත් අතට ඔවුන් මේ රසායනික බෝතල් එක්ක පරීක්ෂණ කරන්න යන්න පුළුවන්. එහෙම වෙලාවක ඔවුන් මේ රසායනික බොන්න පුළුවන්, ඇඟේ ගා ගන්න පුළුවන්, තව කෙනෙකුගේ ගන්න පුළුවන්. ඒ වගේම අමතක කරන්න එපා කුඩා දරුවෙක් මේ රසායනික එක්ක වතුර දාපු බාල්දියක ගිලෙන්න උනත් පුළුවන්. මෙනිසා පොඩි දරුවෝ ඉන්නවා නම් ඔවුන් ඉන්න ස්ථානයේදීම රසායනික පිරිසුදුකාරක පාවිච්චි කරනවා නම් අවධානයෙන් ඉන්න අවශ්‍යයි. රසායනික ගැන වගේම මේ දරුවෝ ගැනත්. රසායනික භාවිතා කරන අවස්ථාවල කිසිම වෙලාවක රසායනික වර්ග දෙකක් හෝ කිහිපයක් හිතුමතයට මිශ්‍ර නොකළ යුතුයි. මොකද මේ රසායනික අතර ප්‍රතික්‍රියා වලින් විෂ දුම නිෂ්පාදනය වෙන්න පුළුවන්. මේ වාග්‍රහණය වෙලා කෙනෙක් මිය යන්න උනත් පුළුවන්. ඒ වගේම රසායනික අතර ප්‍රතික්‍රියා වලින් පිපුරුම් පවා ඇති වෙන්න පුළුවන්. ඇතැම් රසායනික ජලය සමග පවා පිපුරුම් සහිතව ප්‍රතික්‍රියා කරනවා. මේ හින්දා කිසිම වෙලාවක නොදැන රසායනික දෙකක් මිශ්‍ර කරන්න යන්න එපා. විශේෂයෙන්ම ඇමෝනියා, ක්ලෝරින්, එහෙම නැත්නම් ප්‍රබල අම්ල, ප්‍රබල භස්ම අඩංගු රසායනික. කැරපොතුනාශක, මැස්සන්, කූඹීන් සඳහා තියෙන ඉසින රසායනික භාවිතා කරනවා නම් කිසිම අවස්ථාවක මුළුතැන්ගේ කෑම භාජන, පිඟන් කෝප්ප, මේස, සිංක් නැත්නම් සොරෝ බේසම මතට මේ රසායනික ඉසීමෙන් වැළකිය යුතුයි. මොකද නැත්නම් මේ කෑම භාජන ස්ථාන හරහා රසායනික ශරීරගත වෙන්න පුළුවන්. වායු සුවඳකාරක එහෙම නැත්නම් එයාර් ෆ්‍රෙෂ්නර් භාවිතා කරනවා නම් සැලකිලිමත් වෙන්න. ගිනි දැල් හෝ ගින්දර ඇවිලෙන ස්ථානයක භාවිතා නොකරන්න. මොකද මේවා ගිනි ගන්නා සුළුයි. හොඳයි, දැන් අපි බලමු රසායනික නිවැරදිව ගබඩා කිරීම පිළිබඳව. මේකෙදී අපි බලන්න අවශ්‍ය මූලික කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක, දරුවන්ට ළඟා විය නොහැකි ස්ථානයක් තෝරගන්න. වඩාම සුදුසු වෙන්නේ අගුළු දමන ලද අල්මාරියක් හෝ කාමරයක මේවා තැබීම. දෙවැනි එක, සිදුවිය හැකි අනතුරු සියල්ල සැලකිල්ලට ගන්න. රසායනික හැලෙන්න පුළුවන්, උතුරා යන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන්, පුපුරා යන්න පුළුවන්.
ඒකෙන් මිනිසාට වගේම පරිසරයට හානිකර රසායනික නිපද වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රසායනික ගබඩා කරද්දී මේ ගැන සැලකිලිමත් වීම අවශ්‍යයි. තුන්වෙනි එක රසායනිකයේ ස්වභාවය සැලකිල්ලට ගන්න. ඒක ගිනි ගන්නාසුළු රසායනිකයක්ද, විකාදනශීලීද, අම්ලයක්ද, භස්මයක්ද, එහෙම නැත්නම් වස අනතුරුදායක හෝ උපද්‍රවකාරී කියලා ලේබල් කරලා තියෙනවද කියලා ඒ අනුව ඒවා කාණ්ඩගත කරලා තැන්පත් කිරීම නැත්නම් ගබඩා කිරීම වැදගත් වෙනවා. දැන් අපි බලමු මේ මූලික කරුණු පදනම් කරගෙන අපි කොහොමද නිවසක නිවැරදිව රසායනික ගබඩා කළ යුත්තේ කියලා. සෑම විටම රසායනික කාණ්ඩ වශයෙන් වෙන්වෙන්ව ගබඩා කළ යුතුයි. උදාහරණ වශයෙන් ඇමෝනියා වගේ භස්ම ඇසිඩ් නැත්නම් අම්ල වලින් වෙන් කර ගබඩා කළ යුතුයි. මොකද මේවා අතර ප්‍රතික්‍රියා සිදු විය හැකි නිසා. සෑම විටම රසායනික වර්ග ආහාර වලින්, ජල නල වලින්, සත්ව ආහාර වලින්, ඖෂධ වලින් සහ ගෑස් කෙරොසින් වගේ ගිනි ගන්නා සුළු දේවල් වලින් ඈත්ව ගබඩා කළ යුතුය. ගෘහස්ත රසායනික අගුළු දැමූ ගබඩාවක තැබීම සුදුසුයි. රසායනික ගබඩා කරන සෑම අවස්ථාවකම එහි පියන් හොඳින් වසා තියෙනවද කියලා බැලිය යුතුය. තට්ටු සහිත අල්මාරියක රසායනික ගබඩා කරනවා නම් බරින් වැඩි රසායනික පහළ තට්ටුවලත් බරින් අඩු රසායනික ඉහළ තට්ටුවලත් තැබිය යුතුයි. මේකෙන් බැරි වෙලාවත් මේ තට්ටුවක් කැඩිලා රසායනික වැටුනොත් සිදුවේ හැකි ඉසිරීම වගේ මේකෙන් වෙන ප්‍රතික්‍රියා අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඝන රසායනික වලින් ද්‍රව රසායනික වෙන් කර තැබීම හොඳ පුරුද්දක්. මේකෙන් ඉසිරුමකදී රසායනික මිශ්‍ර වීම අවම කරගන්න පුළුවන්. කෙරොසින්, පේන්ට්, වානිෂ් හෝ වෙනත් ගිනි ගන්නා සුළු රසායනික ගෑස් හෝ ගිනි උඳුන් වලින් ඈත්ව ගබඩා කළ යුතුය. වැසිකිලි පිරිසිදුකාරක, ඇමෝනියා පිරිසිදුකාරක, ක්ලෝරින්, කෘමිනාශක, පලිබෝධනාශක වගේ පාරිසරික හානි සිදුවේ හැකි රසායනික යම් හේයකින් විශාල විසිරුමක් සිදු වුණොත් ඒවා වතුරට මිශ්‍ර නොවන ස්ථානයක ගබඩා කළ යුතුය. උදාහරණ විදිහට ගම් වතුර ගලන ස්ථාන, කාණු පද්ධති, වැහි වතුර වැටෙන ස්ථාන වගේ ස්ථාන වලින් බැහැරව ගබඩා කළ යුතුය. ඖෂධ වර්ග වියලි සිසිල් ස්ථානයක තබන්න. කිසිම විටක ආහාර බඳුන් වල ලේබලය සමග රසායනික ගබඩා නොකරන්න. මොකද කෙනෙක් මේවා ආහාරයක් හෝ පානයක් කියලා හිතලා ආහාරයට ගන්න හෝ බොන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔබ වාහනයකට දාන කූලන්ට් එකක් බීම බෝතලයක තිබ්බොත් එහෙම කෙනෙක් ඒක අලුත් බීම වර්ගයක් කියලා පානය කරලා අනතුරක් සිදු කරගන්න පුළුවන්. කෘෂි රසායනික සෑම විටම ඒවායේ මුල් ඇසුරුමේ ගබඩා කරන්න. මේවා පොලිතින් බෑග්, කාඩ්බෝඩ් ඇසුරුම් වගේ తాවකාලික ඇසුරුම් වල එනවා නම් ඒවා පළවෙනි පාරට විවෘත කළාට පස්සේ ලේබල් කරන ලද වැසිය හැකි භාජනයක ගබඩා කරන්න. හොඳයි, දැන් අපි මෙතෙක් කතා කරපු දේවල් වල සාරාංශය බලමු. රසායනික බැහැර කිරීම. මේකට විවිධ රටවල විවිධ ප්‍රදේශවල විවිධකම අනුගමනය කරනවා. ඒ නිසා ඔබ මුලින්ම කරන්න ඕනේ තමන්ගේ ප්‍රදේශයේ රසායනික දේවල් බැහැර කරන්න. ඒ වගේම රසායනික ඇසුරුම් කරලා තිබ්බ ප්ලාස්ටික් හෝ වීදුරු ඇසුරුම් බැහැර කරන්න ක්‍රමවේදයක් තියෙනවද කියලා හොයලා බලන එක. එහෙම තියෙනවා නම් ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් මෙන්න මේ දේවල් කරන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණයට පමණක් රසායනික මිලදී ගන්න. මේකෙන් ඔබට බැහැර කිරීමට තිබෙන රසායනික ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. හැම විටම රසායනික බෝතල් වෙන වෙනම එකතු කරන්න. දියර සබන් බෝතලේ ඉඳලා කැරපොතු නාශක ඉසිනය දක්වා සියලුම රසායනික බෝතල් වෙන වෙනම එකතු කරලා බැහැර කරන්න. ඔබ ඔබේ කුණු තනිවම කළමනාකරණය කරන කෙනෙක් නම් මේ බෝතල් වසන ලද බැරලයකට හෝ පත්තුලට පාරගම්‍ය ස්තරයක් යෙදූ වසා තබන වලකට බැහැර කරන්න. මේ පෙන්නලා තියෙන්නේ මේ රසායනික බෝතල් බැහැර කිරීම සම්බන්ධ සිංහලෙන් පළ කරලා තියෙන පත්‍රිකා කීපයක්. අතරම ලංකාවේ පලිබෝධනාශක ඇසුරුම් බැහැර කරන්න ක්‍රමවේද නිර්දේශ කරලා තියෙනවා. ඔබට ඒ ගැන තොරතුරු අවශ්‍ය නම් මේ ප්‍රකාශනවල තියෙනවා. මේවායේ සැබැඳි මම වැඩිදුර කියවීම් කොටසේ ඇතුළත් කරලා තියෙනවා. ඔබට අවශ්‍ය නම් අදාළ නම්
භාගත කරගෙන කියවන්න පුළුවන්. කිසි විටකත් පරිසරයට හානිකර විය හැකි පලිබෝධනාශක, ඉන්ධන, ද්‍රාවක සහ ගිනි ගන්නා සුළු රසායනික හෝ තෙල් වර්ග ජල මාර්ගවලට බැහැර නොකරන්න. ඒ වගේම විවෘත කසල ගොඩවල් වලට රසායනික ඇසුරුම් හෝ බඳුන් බැහැර නොකරන්න. මොකද එලිමහනේ සෙල්ලම් කරන දරුවන් මේවා අල්ලන්න පුළුවන්. ඒවත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන්, කටේ දාන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් නොදැනුවත්ව සතෙකුට කැම දෙන්න මේ භාජන භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට විවෘත කසල ගොඩවල් වල රසායනික බඳුන් බැහැර කළාම වැස්ස කාදනය වගේ ක්‍රියාවලි හරහා මේ රසායනික පරිසරයට බොහොම පහසුවෙන් මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ වගේම හානිකර රසායනික තිබුණ ඇසුරුම් කිසිම වෙලාවක වතුර ගෙනියන්න යම් යම් දේ ගබඩා කරන්න වගේ ද්විතීක ප්‍රයෝජන වලට යොදා නොගත යුතුයි. රසායනික බෝතල් කිසි විටකත් පිලිස්සීම නොකළ යුතුයි. මොකද විශේෂයෙන්ම ප්ලාස්ටික් ඇසුරුම් නම් ඒවා පිලිස්සීමේදී ඩයොක්සින් ෆියුරන් වගේ මිනිසාට වගේම පරිසරයට හානිකර රසායනික පිට වෙන්න පුළුවන්. මේ ඩයොක්සින් ෆියුරන් ගැන අපි කලිනුත් කතා කරා. මේවා හායනය නොවන කාබනික දූෂක, ස්නායු විෂකාරක වගේම පිළිකාකාරක සංයෝග, ඒ වගේම හැසිරීමට, හෝමෝන ක්‍රියාවලියට, පටකවලට, ප්‍රජනනයට බලපාන බොහොම හානිකර රසායනික. පලිබෝධනාශක, කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක. අද වෙනකොට හැම ගෙදරකම වගේ මේ එක රසායනිකයක් හරි තියෙනවා. මේක ගෙදර කැදපොත්තන්ට මීයන්ට දාන්න ගෙනාපු රසායනිකය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙවත්ත පාලනය කරන්න ගෙනාපු කෘෂි රසායනිකයක් වෙන්න පුළුවන්. හොඳයි. මේ ප්‍රමාණයලා ඔබ අහුම්කන් දීපු නිසා දැන් අපි පොඩි ක්‍රියාකාරකමක් කරමු. මේ තියෙන්නේ පලිබෝධනාශක භාවිතය සහ බැහැර කිරීම සම්බන්ධ නිර්දේශ කිහිපයක්. ඔබ දැන් මේ වීඩියෝ නවත්තලා විනාඩි කිහිපයක් තනියම උත්සාහ කරන්න මේ වාක්‍ය නිවැරදිව සම්පූර්ණ කරන්න. පිළිතුරු නිවැරදිද බලන්න නැවතත් වීඩියෝ ක්‍රියාත්මක කරන්න. හොඳයි එහෙනම් ඒත් එක්කලා අපේ මේ පාඨමාලාව අවසන් වෙනවා. මම විශ්වාස කරනවා මේ පාඨමාලාව හරහා ඔබ සහ ඔබ අවට සිටින පුද්ගලයන් හානිකර රසායනික වලින් ආරක්ෂා කරගන්න ඔබ විසින් කළ යුතු දේවල් ගැන යම් අවබෝධයක් ලබා ගන්න ඇති කියලා, ඒ වගේම ඒ දේවල් ඔබේ ජීවිතයට පුරුදු කරගනී කියලා. ඉතින් හැමදාම වගේ මේ පාඩමේදීත් මම තව දුරටත් තොරතුරු ගන්න ඔබට වැඩිදුර කියවීම ඇතුළත් කරලා තියෙනවා. ඒවා කියවන්න. ඒ වගේම අමතක නොකර ප්‍රතිචාර ෆෝර්මය පුරවලා මේ පාඨමාලාව පිළිබඳව ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. ස්තුතියි. අයුබෝවන්.